Hi guys, good morning. Welcome back to my YouTube channel. ඉතින් අද vlog එක නම් අපේ campus එකේ exam දවසක් එවෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දැන් නම් මේ අපේ exam hall එකට යන ගමන් තමයි ඉන්නේ. අද අපිට අපේ oral test එක තමයි මුලින්ම තියෙන්නේ. අපි දැන් මේ කැම්පස් එක ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි ඉතින් මේ කැම්පස් එකට යන්නේ. මට මතක විදිහට මාස දෙකකට මාසකමාරකට විතර පස්සේ තමයි අපි මේ යන්නේ. මොකද ගම් වතුරත් එක්ක එතකොට අපිට ස්ටඩි ලීව් එකක් දීලා තිබ්බනේ. ගම් වතුර ඒ දේවලුත් එක්ක අපිට අපේ එක්සෑම් කල් ගියා. ඊට පස්සේ මේ දැන් ඉතින් අපේ එක්සෑම් ආයෙමත් පටන් ගත්තා. මම මේ ලියන්නේ මගේ 3rd year first semester exam එක. මේ වෙලේ නම් ඉතින් මට ඉවරයි වෙලා තමයි තිබ්බේ. ඉතින් අපේ අනිත් යාළුවෝ වෙනකන් අපි මෙන්න මෙතෙන්ට වෙලා වගේ අපේ හොස්ටල් උත් ඉතින් මාරුණා. ඉතින් මාරුණ නිසා යාළුවෝ ටිකක් චුට්ටක් වෙනස් වුණා. දැන් ඉන්න රූම් එකේ යාළුවොත් එක්ක තමයි අද යන්නේ. ඉතින් මේ දවස් ටිකේ නම් ටිකක් මෙහෙත් සීතලයි. අනේ මන්ද එක්සෑම් කාලෙටම තමයි වහින්නේ. ඉතින් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. හරිම කම්මැලිකමක් දැනෙනවා. ඉතින් අපි දැන් මේ අපේ ෆැකල්ටි එකට යනවා. මොකද අපිට වැඩ වගේ තිබ්බ ෆැකල්ටි එකේ ඒ ටික කරගෙන තමයි අපි හොස්ටල් යන්න ඕනේ. දැන් නම් ඉතින් අපි ෆැකල්ටි එකට ඇවිත් තමයි ඉන්නේ. ඉතින් මෙතන මේ වැඩ ටික ඉවර කරලා ඉක්මනට හොස්ටල් එකට යන්න ඕනේ. මොකද හෙටත් අපිට එක්සෑම් තියෙනවා. ඊට පස්සේ ඉතින් හොස්ටල් එකට ඇවිල්ලා කාලවර්ෂ එකක් එහෙම දාගෙන රෑ වෙලා මම මේ හෙට දවසේ තියෙන එක්සෑම් එකට පොඩ්ඩක් බලා ගන්න ගත්තා. ඉතින් ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා. සහ මේ දවස්වල එක්සෑම් නිසා ඇත්තටම vlog එකක් කරනවා කියන එක චුට්ටක් අමාරුයි. මේ ඉතින් එක්සෑම් එක ගෙවුණු අපේ තව දවසක්. ඉතින් මෙතන දවස් දෙකක වගේ වීඩියෝස් එකතු කරලා තමයි මේ vlog එක ගත්තේ. ලස්සන එක්සෑම් ඉවර. දැන් අපි එක්සෑම් ඉවර වෙලා යනවා ෆැකල්ටි එකට. යාළුවොත් ඉන්නවනේ. කාගේ යාළුවද මේ? අනේ මගේ යාළුවා නෙමෙයි. බලන්නකෝ යාළුවෝ නෙවෙයිලු වල. ඔයාලට නෙමෙයි කිව්වේ. දැන් අපි යනවා ෆැකල්ටි එකට. අද දවසට නම් ඉතින් එක්සෑම් ඉවරයි. මෙච්චර දවස් ඉතින් එක්සෑම් තිබ්බා. හැබැයි vlog එකක් කරේ නැහැ. මොකද මේ එක්සෑම් එකට යද්දි වුණ නිසා. එක්සෑම් එකට යද්දි ෆෝන් එක අරන් යන්නේ නැති නිසා. අද ඉතින් ෆෝන් එක අරන් ගිය නිසා චූටි vlog එකක් ගන්න හිතුවා. අපි ඉතින් තුන්දෙනාත් එක්ක දැනුත් මේ ෆැකල්ටි එකට යන ගමන් තමයි ඉන්නේ. මොකද අදත් අර කිව්වා වගේ ඊගේ වැඩේ ඉදිරි කොටසටද අදත් ඉතින් අපිට ඒකේ සයින් වගේක් ගන්න ඉතින් තිබ්බා. ඉතින් මේ දවස් ටිකේ ඇත්තටම අපිට එක්සම් තිබ්බා. හැබැයි වීඩියෝස් කරන්න කියලා පුළුවන්කමක් තිබ්බේ නැහැ මේ දවස්වල එක්සෑම් නිසා. ඉතින් දවස් 2-3ක් වගේ එකතු කරලා තමයි මේ විදිහට vlog එකක් ගේන්න කියලා හිතේ. ඉතින් ෆැකල්ටි එකට නම් ආවා. දැන් අපි යන්න ඕනේ අපේ ඩිපාර්ට්මන්ට් එකට. මොකද ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි ෆෝම් එක තියලා තිබ්බේ. ෆැකල්ටි එකේ ඇවිත් තිබ්බ වැඩ ටික නම් ඉවරයි. දැන් ඉතින් අපි තුන්දෙනාත් එක්ක ආයිමත් හොස්ටල් එකට යන්න තමයි හදන්නේ. සාර්ථක ලෙස වසර 3කුත් ඉවරයි. සාර්ථක ලෙසද? සාර්ථක ලෙස. තව චුට්ටක් තියෙනවා. මම ඉතින් තව අවුරුද්දක් සාර්ථක ලෙස ඉන්න එපේ. උදාහරණ දැම්මම මේ ඒක කියන අපි කියලා ලියන්නනේ. හා? අපි කොහොමද මේ හරියට එකක් කියලා ලියන්නනේ? ඔන්න ඉතින් දැන් අපි යනවා හොස්ටල් එකට. කතාවෙන් කතාව එක්සෑම් එකේ ප්‍රශ්නත් කතා කර කර අපි තුන්දෙනාත් එක්ක දැන් නම් මේ හොස්ටල් එකට ආවා. ඉතින් අපි හොස්ටල් එකට තියෙනෙත් අය නම් ඉතින් ඇවිල්ලා තමයි හිටියේ. රැට කැම ගන්න. අද අපි එළියෙන් තමයි කැම ගන්නේ. දැන් චුට්ටක් එළියට යන්න තමයි තියෙන්නේ. අද ස්ටඩි ෆ්‍රී. අද ළමයි නෙදි ටිකක්. ඔව් දැන් සෙන්සර් අදයිටි තියෙන හින්දා. තව ටික දුර ඉතින් අපි කැම ගන්න කඩේට තියෙන. අපි ඉතින් එක දවසට එක කැම කඩවලින් කාලා බලනවා. ඊයේ කැම ගත්ත කඩේ කැම කට්ටියට රසයි කියලා. අද ඉතින් අපි අදත් යන්නේ ඒ කඩේටමයි කැම එක ගන්න. කැම ටිකක් ගන්න. ඉතින් ආයෙමත්
හොස්ටල් එකට තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි එක්සෑම් දවස්වලට අපේ කැම්පස් ජීවිතේ. එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු.